ඉතින් අපි දැක්කා මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ ලෝක රූරජින ගැන කතා බහට ලක් වෙනවනේ. ඒතකොට ලංකාවේ නියෝජනය කරපු ඒ තරුණිය අනුදි අපි දන්නවා. අනුදි මේ තරඟෙට මුහුණ දීලා ඉන්නවා. අර්ධ අවසන් පූර්ව වටේට අනුදි තේරීපත් වුණා. ගොඩක් කට්ටිය හිතුවේ නැති වුණාට ඒ වගේම කියන්න ඕනේ මේ තරඟයේදී අපි දැක්කා මේ සමහර Facebook page adminලා එයාලගේ page එකේ reach එක වැඩි කරගන්නද කොහෙද post දාලා තිබ්බා මේ app එකක් තියෙනවා. app එක download කරගෙන ඒකෙන් දැන් එයා ඉන්නේ 3ට ඒකෙන් download කරගෙන අර vote කරන්න ඕනේ. අපි මනාපය ප්‍රකාශ කරන්න ඕනේ වගේ එකක්. එහෙම එකක් තිබ්බා. දැන් එහෙම app එකක් තියෙනවා නැත්තේ නෑ. හරිද? එහෙම එකක් තියෙනවා. නමුත් අර ඒකෙන් 1 2 3 තෝරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම පස්සේ එතකොට ඉන්දියාවේ ඉදිරිපත් වුණ තරුණිය අනිවාර්යෙන් එක වෙනෝනේ. එහෙම වුණාන් පස්සේ එතකොට හැමදාම ඉන්දියාවෙන් ඉදිරිපත් වෙන එක්කෙනා තමයි එක වෙන්නේ. ඇයි මොකද ඉන්දියාවේ ජනගහනය වැඩිනේ. හරිද? එහෙම එකක් නැහැ. ඉතින් අර ඒ ඇප් එකෙන් අපිට වෝට් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් සාමාන්‍ය ප්‍රතිශතයක් විතරයි ඒගොල්ලෝ ඉෆෙක්ට් කරගන්නේ. සාමාන්‍ය ප්‍රතිශතයක් විතරයි. ලෝක රූරජින තරඟාවලියට සහභාගී වෙන තරුණියෙක්ගේ මං දැන් බැලුවා මේ Google එකෙන් මොනවාද එයාලගේ බලන්නේ. සාමාන්‍ය තෝරන්නේ කොහොමද? ඒකේ ජජ් බෝඩ් එකේ කොහොම මොන වගේ දේවල් ඉන්නේ තෝරන්නේ කියලා. එයාලගේ උස මහත කතා කරන විදිහ, ඉංග්‍රීසි භාෂාව හසුරන විදිහ හරිද? එතකොට එයාලට ඩාන්සින් අයිටම් කොස්ටියුම් ගැලපෙන්නේ කොහොමද? එයාලගේ කොණ්ඩේ දත් නියපොතු මේ හැමදේම පිළිවෙලට බලලා තමයි ලෝක රූරජිනව තෝරන්නේ. හරිද? එතකොට ඇප් එකකින් තෝරනවා කිය අර මිනිස්සුන්ට ෆොටෝ එකක් පෙන්නලා මේක ඩවුන්ලෝඩ් කරගන්න අනම්මනම් කියලා මම කට්ටිය දාලා තිබ්බා. එහෙම එකක් නෑ. හැබැයි ඇප් එකකින් ගිහිල්ලා අපේ කෙල්ලට වෝට් එකක් දාන්න පුළුවන් කට්ටිය වෝට් එකක් දාන්න. හරිද? අනිවාර්යෙන් දාන්න. මොකද ඒකෙන් පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් අර පොඩි එකක්. හරිද? නැත්තම් සමස්තයක් විතර ගත්තන් පස්සේ තෝරන්නේ අර මම ඉස්සලා කියපු දේවල් වලින් තමයි. අපි දන්නවා ඉස්සර උගේ ගත්තන් පස්සේ දර්ශිකාලා සුසන්තිකාලා වැඩකිට පෙන්නත් ඉස්සර. ඉතින් ඒගොල්ලෝ ගැන කතා බහට ලක් වෙද්දී තවත් ඒ වගේ කාන්තාවන් ගැන කතා බහට ලක් වෙද්දී රෝසේනා කියලා ගැන කතා බහට ලක් වෙද්දී මේ යුගයේ ජොහානිලා එතකොට මේ අනුදිලා මේගොල්ලෝ වගේ අපි දැක්ක පහුගිය දවස්වල රම් පදක්කම් ලෝකල පදක්කම් මේ ආසියානු තරඟාවලි වලින් මල්ල ක්‍රීඩා වලින් ගත්තු ඒ කාන්තාවන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක ගැන කතා බහට ලක් වෙන කාන්තා. ඉතින් ඒ වගේ කට්ටිය ගැන මේ යුගයේ කතා බහට ලක් කරනවා. ඉතින් ඒ වගේ කාන්තාවක් තමයි අනුදි කියලා කියන්නේත් මේක රටක් නියෝජනය කරන තරඟාවලියක්. මේකෙන් ලොකු වාසියක් සහ ලොකු ජනප්‍රියත්වයක් රටට ලැබෙනවා. මේ තරඟාවලියේ මේ අනුදිගේ නම කියවෙන වාරයක් පාසා සහ ශ්‍රී ලංකාවගේ නම කියවෙන වාරයක් පාසා. ඉතින් හැමෝම අපේ එක්කෙනාට අපේ කෙල්ලට ජයග්‍රහණය කරන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒකත් එයාලට ලොකු හයියක්.